කතා කරන අබබස. ඔන්න චූටි යාළුවනේ නිසල කුඹුරු යායකින් වටවුණු ලස්සන ගමක අලුත් දේවල් සොයන්නට කැමති කුඩා පිරිමි ළමෙක් අලුත් බලාපොරොත්තු ඇතිව තම දිනය ආරම්භ කළා. කැලෑරොදක් අසලින් ඇවිද යන විට අනෙක් හැම ගසකටම වඩා දීප්තියෙන් බැබලෙන විශාල අඹ ගසක් මේ චූටි ළමයාගේ නෙත ගැටුණා. එසැනින්ම ගස විසින්ම ඔහුව තෝරාගත්තාක් මෙන් ඉදුණු අඹ ගෙඩියක් ඉතා සෙමින් ඔහුගේ පාමුලටම වැටුණා. ඔහුව පුදුමයට පත් කරමින් ඕනෑම උදව්වකට නැවත එන්න යයි එම අඹ ගස ඉතා කරුණාවන්ත හඬින් ඔහු සමග කතා කළා. ඔහු ඒ මායාකාරී අඹ ගෙඩිය නිවසට රැගෙන ගිය අතර වෙහෙසටපත් සිටි ඔහුගේ මව බලාපොරොත්තු සහගත සිනහවකින් සතුටු වන අයුරු ඔහු දුටුවා. දිනෙන් දින මේ අඹ ගෙඩි නිසා දුෂ්කර ජීවිතයක් ගත කළ ඒ මුළු ගමටම සතුටත් සහනයත් උදා වුණා. ගමට ලැබුණු මේ හදිසි වාසනාව ගැන ඉවවෙටුණු එක්තරා කෑදර මිනිසෙක් ගසේ රහස සොරකම් කිරීමට තීරණය කළා. පුන්සඳ පායා තිබූ රාත්‍රියක ඒ කෑදර මිනිසා නපුරු අදහසක් හිතේ තබාගෙන දිදුලන අඹගස දෙසට රහසින් ලං වුණා. එසැනින් ගසෙන් විහිදුණු ප්‍රබල ආලෝක ධාරාවක් නිසා බියටපත් වූ ඒ මිනිසා එතනින් පලා ගියා. පස්සේ දවසේ චූටි ළමයා ගස බලන්න ගියාම ගසේ තිබූ මායාව ක්‍රමෙන් නැති වී ගියත් කරුණාව සැමදා පවතින බව ගසේ දරුවාට පැවසුවා. පසුදා උදෑසන අර මායාකාරී ගස තිබූ තැන ඉතිරි වී තිබුණේ කුඩා අඹ පැලයක් පමණයි. එදා පටන් සැබෑ මායාව උපදින්නේ යහපත් හදවත් තුලින් බව වටහාගත් ඒ ගැමියන් ඊතා කරුණාවන්තව ජීවත් වුණා.